Lanka. C-Max Sri Lanka. Palang Sri Lanka. අයිබෝවන් අපේ වැඩසටහන වලට සියලු දෙනාම අයිබෝවන් කියලා මේ වෙලාවේ පිළිගන්නවා. ඒ වගේම අද අපි අපේ වැඩසටහනට අරගෙන ආ විශේෂ ආරාධිත අමුත්තේ ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී වාස්තු විද්‍යා උපදේශක දිල්ෂාන් රණසිංහත්මය අයිබෝවන් ඔබතුමාට. මහත්මිය අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන කාලික මාතෘකාවක් විශේෂයෙන් ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. කුජ සම්බන්ධයෙන් තමයි කතා කරන්න ඔබතුමාට මේ අස්තර ආරාධනා කළේ. මම දැනගන්න කැමතියි ඔබතුමාගේ කුජ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ පුද්ගලික ශක්තිය ලැබීලා වගේ නේද? හරි. නමුත් සමාජයේ බහුල ලෙසක විවාහයක් එක්ක බහපලපත්ති දෙහණු ගමයි හෝ පිළිම ගමයි අධිකරස අපස්ථාවට පත් වෙන දෙයක් නෙවෙයි කුජ. නමුත් ඒක සත්‍යතාවයක් නෑ. පටන් ගන්න ඉස්සර කියන්නේ සත්‍යතාවයක් නෑ. නමුත් සමාජයේ අනවශ්‍ය විදියට ලෝකීයදී විශ්ින් කාවද්දලා දිනවා. මේ කුජහති කුජ බවම දෝෂය කුජහති නම් විවාහ වෙන්නේ පා එයා එහෙම කියලා ලොකු දෙයක් තියලා තියෙනවා සමාජයේ. නමුත් ඒක සත්‍ය වෙන්නේ නැහැ බොරුවක්. එහෙම දෙයක් නැහැ. කුජහති හොඳයි. හැබැයි කුජ විතරක් නෙවෙයි ගාහිර නම දිනාම ගත්තට පස්සේ මේ නම දිනාගේ මොනින් කෙනෙක් අසුභව පිළිලා හිටියොත් අසුභයි සුභව පිළිලා හිටියොත් සුභයි. එතකොට මම අහලා තියෙන ගොඩක් කාරණා මහත්තයා කුජ හතේ කෙනෙක් විවාහ වෙන්න ඕනේ කුජ හතේ කෙනෙක් එක්කමද? ඔව් දැන් ඔක මෙහෙමනේ කතාව කියන්නේ. අපි කුජ හතේ කෙනෙක් විවාහ වෙන්න ඕනේ කුජ හතේ කෙනෙක් එක කෙනෙක් පැත්තකින් තියමු. කුජ හතේ නම් දීලා තියෙන උත්තරය තමයි කුජ හතේ ස්ත්‍රියක් කුජ හතේ ස්ත්‍රියක් වදින කෙනා විනාශයටපත් වෙනවා. මියලා. එහෙම නැත්නම් මැරෙයි කියලා නේ. එතකොට පුරුෂයෙක්ගේ කුජ හතේ නම් එයා වදින කෙනා මැරෙයි කියලා නේද තියෙන්නේ. ඒ ඔකට ඔක බැන්නම් දෙන්නම එකපාරට මැරෙන්න බඳන්නේ. හරි. වැඩි කල් ඉන්න එපා ඒකද මැරෙන්න කියලා. දැන් එහෙනම් මෙයාගේත් එයාට සක්‍රිය වෙන්න ඕනේ. එයාගේත් මෙයාට සක්‍රිය වෙන්න එපා. එතකොට ඒක ගැලපෙන්න විදියක් නැහැ. නේද? එහෙනම් මේ දෝෂය කැපෙන්න පුළුවන් ග්‍රහ පීඩීමක් අනිත් කෙනාගේ තියෙන්න ඕන. නමුත් අවාසනාවකට වගේ මේ දෙක එක්කව කරලා තපස්සලා විවාහ කරනවා ඒක ඉච්චා සුබදායි දෙයක් වෙන්නේ නැහැ. හරියට ගැලපුන්නේ නැහැ. හැබැයි මේව දෙයක් තියෙනවා. කුජහත මොකට පිළිලා තියෙනවා. අනිත් කෙනාගේ කුජහත මොකට පිළිලා තියෙනවා නා. අමුතු ලස්සන විවාහයක්. ඒක නේද? ලස්සන විවාහයකට යනවා. ඒ විතරක් නෙවෙයි ඕනම සමාන ග්‍රහ පීඩීම. සුභෝ පිළිලා තියෙන ඕනම තරම් අද ලස්සන. ඒ වගේම තමයි මේ චන්ද්‍රයාගේ ග්‍රහයකත් වෙන්නේ හොඳ ප්‍රබලව පිළිලා තියෙනවා. ගුරු වගේ පිළිලා තියෙනවා. ඒක කෙනෙක් එක විවාහ වෙන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන අපේ මිනිස්සු. ඒක ගැන හිතන විදිය වැරදි. ඒ වගේ මහත්මයා මම දැන් ගොඩක් දැකපු කාරණාවක් සහ මම අත්විඳපු කාරණාවක් තමයි කුජ හත තියෙන කෙනෙක් කේන්දරෙත් පෙන්වන්න බෑ. ඒ කියන්නේ කුජ මේ තරම් නරකද? කේන්දරෙත් සාමාන්‍ය ජ්‍යොතිෂවේදියාට දෙනවට අකමැති පුද්ගලෙක් ඉන්නවා. කුජ මේ තරම් නරකද? ප්‍රශ්නේ මෙහෙමයි දැන්. ජීවිතින් එකක් නෙවෙයි. දැනෙන්නේ ඇහින එකක් වුණා නම් ග්‍රහ මණ්ඩලේ දාලා. හරිද? දැනෙන්නේ නැහැ නේද? කුජට දුක හිතෙනවා. කුජවත් දන්නේ කුජ නරකයි. ඒ කියන්නේ ඒ තරම් පහතට දාලා. ඔව් එයාවත් දන්නේ. ඔව්. ඒක කුජින් එකක් නෑ. මේකේ විෂයානුබද්ධ කාරණා පිළිබඳව මනා අවබෝධයක් නැතුව ඒකේ පොදු කාරණා මුළුප්පල සමාජයට අවිශ්වාස බලපෑම් කරපු එකක් නේද? අපි දන්නවා කුජහතේ ස්ත්‍රියක්ගේ කේන්දරයක් වෙන්නත් බෑ ඇත්ත. මාක ඉන්නේ ඒ වයි ඒ මිනිස්සු සමාජයේ ගත කරන ප්‍රශ්නයක් නෑ නේද? ප්‍රශ්නේ දෙන්නේ හතර කේන්දරය වගේ මේකක් කරලා තියෙනවා. ප්‍රශ්නයක් නෑ. නමුත් මිනිස්සු දීලා තියෙන එකට ප්‍රශ්නයක් නේ. ඒතකොට ඒ බය කරලා තියෙනවා. ඔව් කුජ බය කරලා තියෙන කුජත් බය වෙලා ඉන්නේ. එතකොට ඕක ගිහිල්ලා පෙන්නන්න ගියාම තියෙන ගැටලුව තමයි දැක්කද මංගල යෝජනාවක් ගත්තොත් එම් ධර්ම කුජ හතේ නම කතා කරන්න එපා. ඔව් මමත් ඒක අහලා තියෙනවා සාමාන්‍යයෙන්. කුජ හතේ ස්ත්‍රියක් විවාහ වෙන පුරුෂයා ජීවිතයේ වාසනාවන්ත පුද්ගලයෙක් වුත් පිළිගන්නවා. කුජ හතේ පුරුෂයෙක් විවාහ වෙන ස්ත්‍රිය ජීවිතයේ වාසනාවන්ත ස්ත්‍රිය නොහොද වීදීමක් නෙවෙයි. ඒ කියන්නේ මහත්තයා මම අහලා තියෙන විදිහට කුජ කියන්නේ අන්තිම නරකයි කියන විදිහට මම අහලා තියෙනවා. එහෙම නරකුන් නැත්තම් අපේ සාප්පුවේදී දෙන්නේ නැහැ. දැන් මෙහෙමනේ. දැන් ඔයා මල් ළඟට වෙලාව බලන් ඉන්න එනවනේ. ආවට පස්සේ ඔයාට ග්‍රහය ඔක්කොම අපල වෙන්නේ. හරිද? ඔයාට මාරක ටිකයි තියෙන්න ඕන. හරිද? නැත්තම් අපි හදන්නේ. හරිද? හරිද? කුජත් නරක කළා, රවිත් නරක කළා, ගුරුත් නරක කරොත් අපිට හොඳයි.
අපිට නැත්තම් කොහොමද ලොකු වාහනයකින් යන්නේ? ඔව් එන්කොට හිතන්නකෝ. හරිද? ඒක උඩ ගලක් දාන්න. මම ලක්ෂ දෙකකට යන්ත්‍රයක් එමෙල්ල දැයි. එමෙ ඒකට අපි ගොඩ යන්න නම් මේ ගහේ නරක වෙන්න ඕනේ. ඒ අවස්ථාව ගොඩ යාමේ අවස්ථාව නැත්තම් ගහ නරකයි. පුජ කියන ග්‍රහය මම පල්ලෙහාට දාලා කතා කරනනේ උනත් නැතේ සමාජයේ මතයක් තියෙනවා පුජ කියන්නේ දරුණුම ග්‍රහය. එහෙම නැත්නම් මේ නරකම ග්‍රහය කියන මතයක් තියෙනවා පුජ. ඒ සම්බන්ධයෙන් ඒකට දැන් පුජ දෝෂයක් තියෙන කෙනෙකුට මොන වගේ පිළියම්ද තියෙන ජ්‍යොතිෂ විද්‍යාව? අයි පුජ දෝෂයක් තියනවාද කියලා ප්‍රශ්නේ මොකද්ද දන්නවද? ඕගොල්ලන්ට පුජ කියන පිළිපීම දෝෂයක් විදියට මේ ජ්‍යොතිර්වේදයේ අධිපතිස උදුම්පල තියෙනවා. ඒක විෂයානුබද්ධව මූලික පදනම විතරක් ඉගෙන ගත්තේ කතා කරන දෙයක්. පුජ කියන්නේ දෝෂයක් නෙවෙයි. පුජ කියන්නේ නරක ගහක් ඒවා ගන්නද ජීවිත අපිට අපේ ශක්තිය, ජවය. හරිද? ඒ සියල්ල ලබා දෙන හොඳ ශක්තිය, ජවය ලබා දෙන්නේ පුජ කියන ග්‍රහය. පුජ කියන ග්‍රහය අපිට මේකලා තියෙනවා නම් හත්වැන්නේ කො වෙනත් ස්ථානයක ඒ භාවයේ ශක්තිමත්. හොඳට පිළිගන්න ගන්න. ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මේවා. මේ නවග්‍රහයන්ගේ පොදුවේ බෙදලා තිනවා දැන් රවි අර්ධපාපී ග්‍රහයේ සඳු හොඳයි, බුධ හොඳයි, ගුරු හොඳයි, සිකුරු හොඳයි, පුජ හොඳ නැහැ, ශනි හොඳ නැහැ. රාහු මේ මූලික පදන. හරිද? නමුත් එයා කේන්ද්‍රයක තැම්පත් වෙන විදිය අනුව සුභව අසුභඵල දෙනවනේ. ඒ වගේ පුජ තැම්පත් වෙන විදිය අනුව අපිට සුභයි නම් එයාගේ ජීවිතේ ලස්සනම කාලය ගෙවන ආදරණීයවන්ත ස්වාමීකෝ වින්දා. එතකොට මහත්තයා මම තවත් මට එක ප්‍රශ්නයක් තියෙනවා මම හිතන්නේ මගේ හිතෙන් නැගින ප්‍රශ්න. පුජ සම්බන්ධයෙන් ඔබතුමාත් එක්ක කතා කරගෙන යද්දී පුජ උච්ච වෙනවා කියන්නේ දැන් අපි ජ්‍යොතිෂ වේදිකේට කේන්දරේ ඉහළ දුන්නාට පස්සේ මේක නම් පුජ උච්චයි. එතකොට ඒ සම්බන්ධයෙන් කියන්නේ පුජ උච්ච කියන්නේ මොකද්ද? කියන්නේ අර උච්ච කියන්නේ ගත්තේ 10 උපරිම බලයකින් පිටලා තිනවා කියලා හදාගත්තා. හැබැයි ඒක මූලික පදනම. ඒ උච්චයි කිව්ව පළියට 10 හොඳ වෙන්නේ නැහැ. නීචයි කිව්ව පළියට අපි නීචයි සතුරුයි කිව්ව මෙතන නරකයි කියලා. නරකයි කියන්නේ. හරිද? ඒ වචන වලින්. හැබැයි මේ නීචයි සතුරුයි කිව්ව පළියට කේන්ද්‍රයට පුජ නරක වෙන්නේ නැහැ. සමස්ත ග්‍රහ පීඨීම අනුව සම්බන්ධ වුණාම පුජ උච්ච වුණත්, නීච වුණත්, සතුරු වුණත්, සම වුණත් පුස්කර කේන්ද්‍රය අනුව සමස්ත ග්‍රහ පීඨීම අනුව එයාට පුජෙන් ලැබෙන සුබ ඵලයක් නා. ඒක උඩ හොඳයි. උඩ හොඳයි. හරි. අවසාන වශයෙන් මම කතා කරන්න කැමති මේ 2026 වසරේ කුජමාරෝ කොහොමද බලපාන්නේ? සාමාන්‍යයෙන් දැන් මාස 2-3ක් ගියා වුණා. තව තියෙනවනේ කාලයක්. උඩට කුජමාරෝ කොයි වගේ විදිහටද බලපාන්නේ මේ වර්ෂයේ? උජ තියෙන අය මම හිතන්නේ ගොඩක් ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න වීඩියෝ එකක් වේවි එක ඒ වුණා. මේ උඩ තමයි එකම අරුල. අපේ ආරෝගික අපේ කට්ටියවරවත් අපි කට්ටිය කරන්නේ මොකද උදේ පාන්දර YouTube channel එකයි උදේ පාන්දර ලක්න බලය කරන පුජ මාරු නම් කොහොමද කියලා. ඒ කියන්නේ ගොඩක් දෙනෙක් ඒක පුරවලා ඉන්නවා. පුරවලා. මම ඒක මාරුව හොඳ වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ පුද්ගලයාගේ තනි කේන්ද්‍ර සටහන අරගෙන ඒකෙ පිළිවීමට සැසඳුවා. උදාහරණයක් අපි 100ක් ගත්තොත් ඒ 100 කෙනෙකුට හොඳ වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට මධ්‍යම වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට අසුබ වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට එයාගේ ජීවිතය විනාශ කරන මට්ටමටම ඒක පිටන්න පුළුවන්. හරි. එතකොට අපි පොදුවේ බලාපලයක් වුවම ඒක වරදයි. අද 2026 වර්ෂයේ නෙවෙයි මේ වීඩියෝ එක බලලා ඉදිරි වර්ෂවලටවත් මේ වර්ෂයේ පුජ මාරුව කොහොමද කියලා බලලා තීරණ ගන්න බෑ අනිත් දහයත් මාරු වෙනවා. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ලොකු දැනුමක් ලබාගන්න ඇති කියලා පුජ සම්බන්ධයෙන්. ඇත්තටම මට පොඩි දැනුමක් තමයි තිබුණේ මෙතනදී පුජ සම්බන්ධයෙන්. ඔබතුමාගේ කතා බහත් එක්ක මම ලොකු දැනුමක් ඉගෙන ගත්තා පුජ සම්බන්ධයෙන්. එහෙනම් අද වැඩසටහන සම්බන්ධයෙන් පිළිබඳව ඔබතුමාට නැවත වාරයක් ස්තුතියි. අයිබෝන්.